දවසක් හිඟි කරමාගේ මීරේ තවම මතකදෝ කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිඳිමි හිතක් වෙනුවෙන් රන් රහසින්. Hello guys, අපි දැන් ඉන්නේ ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයේ සේරුවාවිර රජමහා විහාරස්ථානයේ ගාව. දැන් අපි යාළුවනේ මේ ලොකේෂන් එකට ආවා. මෙතන අපිත් එක්ක කණ්ඩ තමයි කට්ටිය ලෑස්ති වෙන්නේ. දැන් උදේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න වෙලාව. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන බස් වගේ නවත්තලා තියෙනවා. ඉතින් මේ ආවේ අපේ බස් එක. ඉතින් දැන් බ්‍රේක්ෆාස්ට් එක කෙලිම යන්න හදන්නේ සේරුවාවේ රජමහා විහාරයට. ඉතින් අපි බලමු ඊළඟට අපි කොහෙද එක්ස්ප්ලෝර් කරන්න කියලා. ඖෂධ පූජා කරන සීයයි නෝන අවුරුද්දකට සැරයක් හරි ආපේගේ බෙහෙත් පත්තිය පූජා කරලා යන නිරෝගී සිත ඖෂධ පූජා කරා ප්‍රාර්ථනාවක් කරන්න යාළුවනේ අපි දැන් සේරුවාවිල රජමහා විහාරයට ඇවිල්ලා ඉන්නේ. මෙම රජමහා විහාරයේ වැඩම කරලා ඉන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ. ඉතින් දැන් ඔයගලන්ට පේන්නේ මේ ලොකේෂන් එක. ඉතින් මේක පිළිලා තියෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ. දැන් අපි මේ රජමහා විහාරස්ථානට ඇවිල්ලා ඉන්නේ. ඔයගලන්ට පේනවා ඇති තියෙන චෛත්‍ය රාජාණන් වහන්සේ. බුදු ගෙදර.
විරු ශාක්‍ය ධාතු වන්දනා. ඔව් තිබ්බා. අසල එක. යාළුවනේ දැන් මම ඇතුල් වෙන්නේ සේරුවාවිල සේරුනුවර විහාරස්ථානයේ විහාර මන්දිරයට. ඉතින් මේ විහාර මන්දිරය ඔයාලට පේනවත් වගේ මුචලිංග නාගධර්මයේ දරන බුද්ධ ප්‍රතිමා වහන්සේ කෙනෙක් වැඩම සිටිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ සිට පවතින විවිධ අවධිවල චිත්‍ර රූප බිත්තිවල සිටුවම් කරලා තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවන චක්‍රයේ විවිධ අවධිවල උන්වහන්සේ විසින් සිදු කරන ලද විශේෂ අවස්ථාවන් චිත්‍රයට නගා ඇති ආකාරය. විශේෂයෙන්ම කියන්න ඕන මේ සේරුවාවිල විහාර මන්දිරයේ වැඩ සිටින අතිගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් මේවා විශිෂ්ට අයුරින් සංරක්ෂණය කරලා තියෙනවා. ඉතින් බෞද්ධයන් වශයෙන් අපේ අනාගත පරපුර උදෙසා මේවා ආරක්ෂා කර ගැනීම පිළිබඳව උන්වහන්සේලාට ගෞරවපූර්ණිකව ගරුත්වය ලැබෙන්න ඕන. ඉතින් ඔයගොල්ලන්ට පේනවත් වගේ ওই ලිපියේ සඳහන් වෙන්නේ මේ සේරුවාවිල රජමහා විහාරයේ LTT ත්‍රස්තවාදය අවධියේදී උන්වහන්සේලා මුහුණ දුන් අභියෝග සහ උන්වහන්සේලා තමන්ගේ ජීවිතය ගලවාගත් ආකාරය. අපේ සේරුවාවිල ගමන අවසන් කරලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෝමාවතී රජමහා විහාරස්ථානයේ. ඉතින් ඔයගලන්ට පේනවත් වගේ මේ ඉන්නේ මේ සෝමාවතී රජමහා විහාරයේ ඉන්න අලි. ඉතින් ඔය වලට පේන්නේ සෝමාවතී රජමහා විහාරයේ පිටිපස්සෙන් තියෙන අලක් වගේ පද්ධතිය. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ වීඩියෝ එක මම ඔයාලට දාන්න කලින් ඒ කාලගුණයේ තත්ත්වය ගැන කතා කරොත් වියලි කාලගුණයක් තිබ්බේ. ඉතින් මේ වීඩියෝ එක මීට මාස 4කට විතර උඩදී ගත්ත එකක්. ඉතින් දැන් වෙනකොට විශේෂයෙන් කියන්න ඕන පැවතුණු අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් සෝමාවතී රජමහා විහාරස්ථානය ඇතුළු අනිකුත් ප්‍රදේශ ජලයෙන් යට වෙලා තිබුණා.
ඉතින් දැන් බොහෝ දුරට ශ්‍රී ලංකා රජයේ මැදිහත් වෙලා ඒ ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කරමින් මිනිසුන්ට යලිත් වන්දනාවේ යාම සඳහා අවස්ථාව ලබා දෙමින් පවතිනවා. ඉතින් දුකට තියෙන කරුණ තමයි ඔයාලට දැන් ඔය පේන අලියෝ ගම් වතුරත් එක්ක සෑහෙන අරගලයකට මුහුණ දුන්නා. මේ විශාල ජල කඳ සෝමාවතිය චෛත්‍ය ඔස්සේ ජල ගැලීමක් දක්වා දරුණු වී තිබුණා. ඉතින් මම අදටත් ප්‍රාර්ථනා කරනවා මේ අලියතුන් ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේම මේ විහාරස්ථානයේ සිටින භික්ෂුන් වහන්සේලා ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේම සියලු දෙනාටම යලිත් සතුටින් මේ වන්දනාමාන කටයුතු කර ගැනීම සඳහා මෙම ස්ථානය අපි දැන් සෝමාවතිය පුදුබිමට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ සෝමාවතිය රක්ෂිතය තුල මේ පුදුබිම එලි කරලා තියෙන්නේ. ඉතින් මේ අනාලිත් ඉන්නවා. බලන්නකෝ. මේ අලකන තාලේ. ඔව් ඔව්. වැඩි ලංකිතු ගන්න බා. බඩු බාන්න බා. ඒක නේ. කැටස්. ඕ මෙහාට. ඔය කොම් බාට. ඔව්. ආරම්භය යනවා. මෙහෙන්නේ. අපි දැන් සෝමාවතිය ආරම්භාවදී දැන් අපි අපිට ගෝයාවේ යන්න හදනවා. ඔයගලන්ට මම පොඩ්ඩක් පෙන්නන්න මේ ලොකේෂන් එක මොනවාගේද කියලා මේක මාරම ලස්සන ලොකේෂන් එකක්. ඉතින් ඔයගොල්ලෝ ට්‍රැවල් කරොත් අනිවාර්යයෙන්ම සෝමාවතිය පුදුම බලන්නත් අනිවාර්යයෙන්ම ඉන්නේ පූජාවට සහභාගී වෙන්න. බලන්න මේ යාළුවනේ මේ අලි දෙන්නා. මේ දෙන්නා උදේ ඉඳන් අද හිටියා. ඉතින් දැන් නම් මේ දෙන්න හීලයි. ඉතින් මේ තියෙන්නේ මේ පොළොන්නරුවේ හදලා තියෙන සෝමාවතියේ චෛත්‍ය රාජන් වහන්සේ ආසන්නයේ තියෙන විශ්‍රාම ශාලා. ඉතින් මේ වල ඕනම කෙනෙකුට නවතෙන් ගන්න පුළුවන්. අපි දිගටම යන්න. බලමුකෝ මේ අය දෙන්න මොකද කරන්නේ කියලා. එකතු වෙලා ඉන්නවා. ඔයාගේ නම මොකද්ද? මට නම අමතකයි. යාළුවනේ අපි දැන් සෝමාවතී චෛත්‍ය රාජාන් වහන්සේ වන්දනා කරන්න ඇවිල්ලා ඉන්නේ. මේක විශේෂත්වය බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරලා ඉන්නේ. මේ රජමහා විහාරස්ථානයේ වගේ මේ චෛත්‍ය රාජන් වහන්සේගේ ධාතු ගර්භයේ තමා ධාතු වැඩම කරලා ඉන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ පින්කම් මාලාව. මේ හවස පූජාව සඳහා තමා අපි දැන් සම්බන්ධ වෙන්නේ. So.
යාළුවනේ හරියටම 6:30 වෙනකොට අපි මෙතනට ආවා. රාත්‍රී පූජාව ඉවරනකොට හරියටම වෙලාව 8:10. ඉතින් පැයක් පමණ මේ පූජාව පැවැත්වෙනවා. කෝකටියෝ යාළුවනේ මේක තමයි අපි ඉන්න ඇපාර්ට්මන්ට් එක. අපි දැන් රැයක් ගත කරා සෝමාවතිය පුදබිමේ. ඔයගොල්ලන්ට ඉතින් මේවා තමයි දැන් උදේ 6:00 විතර ඇති. අපි හිටපු විශ්‍රාම ශාලාව තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඉතින් ඔයගොල්ලොත් වන්දනා වෙනවා නම් හැමෝටම මෙතන නවාතැන් ගන්න උපරිම පහසුකම් සලසලා තියෙන්නේ. ඉතින් දැන් අපි පිටත් වෙන්න හදන්නේ උදෑසන කිරියාහාර පූජාවට. ඉතින් ඒක උදේ 6:07 විතර වෙද්දී පටන් ගන්නවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න. අපි ළඟට මොකද කරන්න කියලා බලන්න. එදා දැක්ක අලිය අද නෑ යාළුවනේ. අද එයා ගිහිල්ලා කොහේ හරි. ඔයාලට මතකනේ එදා හිටියා මේ කට්ටිය. අද වෙද්දී එයාලා කොහේ හරි ගිහිල්ලා. මෙහි අක්කා මේ අවුව හොඳට තියනවා. හා. අවුව හොඳට අපි නම් අතුපතු ගියාට. ඉගල් තියනවා. මෙහෙ දිය දැක්කා.
වසරක් වාසා මේ පින්වත් හැම දිනම බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ආදරෙන් බොහොම ගෞරවයෙන් යුක්තව ඓතිහාසික සෝමවතී රාජමහා විහාරය කියලා කියන්නේ පිටුතුනි අප මේ මහා භද්‍රකල්පයේ පහළ වෙච්ච අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින ශීර්ෂික බුද්ධ රශ්මි ධාරාවන් දැක ගන්නට පුළුවන් උතුම් පුණ්‍ය භූමියට තමයි මේ පින්වත් හැමෝම පැමිණිලා අද බොහොම ශ්‍රද්ධාවෙන් ඊයේ සවස සම්බුද්ධ පූජාවන් පවත්වලා ඒ වගේම දහවල් ඉදිරි උදෑසන කිරි ආහාර පූජාවන් පවත්වලා දහවල් කාලයේ ගෙයන් 32ක් සහිත මහා රාජකීය මුරුදේ බුද්ධ පූජාවන් පවත්වලා දැන් මහා දානයක් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනකට ඇවිල්ලා දානයක් පූජා කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ උතුම් දානය අද සිද්ධ කරන්නේ දැසන හිල්දානිය දහවල සුන්දර සෝමාවතී රජමහා විහාරස්ථානයේ තමයි අපේ වන්දනාවට ආවේ. ඉතින් මේකේ විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ තමයි වැඩ සිටින්නේ. ඉතින් අද උදේ ඉඳලා අපේ ඉලම්පස පූජාව, ඒ වගේම ශීල දාන පූජාව, ඊට පස්සේ අවසානයේ දහවල් දාන පූජාවෙන් පස්සේ තමයි දැන් අපි අපේ නිවෙස් කරා පිටත් වෙන්න හදන්නේ. ඉතින් අපි මීට කලින් ගියා සේරුවාවිල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ. ඉතින් ඒකේ vlog එකක් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අද දවස ඉතාමත් සතුටින් අපි ගත කරා. ඉතින් ඔයගොල්ලෝ දිගටම මගේ vlogs එකට ඇදලා ඉන්න. අපි ඉන්න ඕනේ President Sri Lanka. President Sri Lanka.もうかこっちは。යාළුවනේ ඔයාලට මේ පේන්නේ පොළොන්නරුවේ ශ්‍රී දක්ෂිණ දළදා සමිඳුන්ගේ බුදුරැස් විහිදී ඇති ඓතිහාසික අවස්ථා. ඉතින් ඔයගොල්ලන්ට ওই පින්තූර වලින් පේන්නේ ඒ අවස්ථාවන්. කැමරා කාචයට හසු වූ ආකාරය.
අරගන්න මේ පොත් එහෙම තියෙන ගන්න පොතක් එන්න පොතක් එන්න මේකෙන් බලන්න ගන්න. ඔව් අපි ඉන්නේ මොනවද මම බලන්න නෑ. බලන්න ඔය කොලේජ් එක හොඳයි. යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික පොළොන්නරු රාජධානියේ ගල් විහාර භූමිය බලන්න. ඉතින් බලමු දිගටම එක්ස්ප්ලෝර් කරලා අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එක කොහෙද කියලා. බලන්න යාළුවනේ ලස්සන ලේක් එකක් තියෙනවා. ඉතින් බලන්න ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කොච්චර දුරට තියෙනවද කියනවා නම් රාජධානී පිටින් අපිට බලන්න පුළුවන්. අදට අදිනේ මේවා නටබුන් විදිහට අපිට ඉදිරි වෙලා තියෙනවා. අපේ අනාගත පරපුර වෙනුවෙන් දායාදයක් විදිහට අපේ ඉතිහාසයේ හිටපු මුතුන් මිත්තන්ගේ. ගල් විහාරයට යන පාරනේ.
ක්‍රියාවක්. වැරදි කියනවා. ආනේ අපි දැන් පිළිඹු කරා. ඔය ඒක බුද්ධත්වක බෑනේ තරක කරන්න බෑනේ රට පාලනනේ මේ පූර්ව විරෝධයක් පළ කරනවා. පුරුෂයන් කියන්නේ මේ වෙඩි තියන්නේ වෙනත් ආගමිකයෙක්. හග්ගඩියක් කොට. හග්ගඩිය මොකද කියන්නේ දෙවියන්ට අපි ආරාධනා කරන්නේ. හග්ගඩිය. එහෙනම් එදා මේ සුද්ධ වෙඩි තිබ්බට පස්සේ දෙවියන් විසින් ඒ සුද්ධව අච්චු දුන්නා කියන අර්ථය තමයි දෙන්නේ තවත් කැටයන් ටිකක් තියෙනවා. අඩුවන් දුන්නේ